සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හැමෝම මගේ YouTube නාලිකාවට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හැමදාම කන කොත්තුමී වෙනස්ම විදියකට හදාගන්න ආකාරය ගැන. මුලින්ම අපිට ඕන වෙන කොත්තුමී පැකට් එකක්, ඒ වගේම කපාගත්ත ලුණු, සුදු ලුණු, තක්කාලි සහ කරපිංචා. මීට අමතරව අපිට සෝයා සෝස්, තක්කාලි සෝස් සහ කුළුබඩු ස්වල්පයක් තමයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් මේ සැන්දක් විතර එකතු කරලා කපාගත්ත සුදු ලුණු කරපිංචා එකතු කරලා බෙද ගන්න තමයි තියෙන්නේ. ඉන්පසුව රස අනුව කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ අමුතුන පහ කුඩු ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉන්පසුව කපාගත තක්කාලි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න තමයි ඕනේ. දැන් අපිට පුළුවන් මේ කොත්තුමී පැකට් එකේ තියෙන කුළුබඩු පැකට් එක අවශ්‍ය නම් එකතු කරගන්න. ඒ වගේම අවශ්‍ය පමණ වතුර එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන මේ නූඩල්ස් එක එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා තඹ ගන්න. මේ ආකාරයට හොඳින් කලවම් කරමින් හොඳින් තඹ ගන්න ඕනේ. දැන් තවත් රස වැඩි කර ගැනීමට සෝයා සෝස් මේස හැන්දක් සහ තක්කාලි සෝස් මේස හැඳි භාගයක් එකතු කරගන්න පුළුවන්. ඇත්තට මේ වෙලාවේ හොඳ සුවඳක් තියෙනවා, ඒ වගේම හොඳ පාටක් තියෙනවා මේ රෙසිපි එකේ. දැන් අපිට තියෙන මේක පිළිගන්වන භාජනයකට දාගන්න. ඇත්තට මේක ගොඩාක් රසවත් සහ සුවඳවත්. ඉතින් මේකේ තියෙන වෙනස්ම රසයක් හැමදාම කොත්තුමී කාලා තියෙන ඔයාට වෙනස් විදියකට කන්න ආස හිතෙන ඔයාට මේක try කරලා බලන්න පුළුවන් ගෙදරදීම තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න කොහොමද රස කියලා. ඉතින් දැක්කම කටට කෙලවුණනවා කියලා මම හිතනවා ඉතාමත් ලේසියෙන් මේක හදාගන්න ඔයගොල්ලන්ට රස විඳින්න පුළුවන්. ඉතින් නැවතත් අපි මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.